කලින් vlog එක ඔයාලා බලුවා නම් දන්නවා ඇතිනේ දැන් අපි ඉන්නේ රෑ වෙලා ඇල ටවුන් එකේ. අපි දැන් අපිට ඩිනර් ගන්න කැෆේ එකක් හොයාගෙන තමයි යන්නේ. ඉතින් තාම යනවා. තාම ඩිසයිඩ් කරගන්න බැරි වුණා අපිට මොන කැෆේ එකකටද අපි යන්නේ කියලා. ඉතින් කැවිද බලනවා. ඉතින් ලයිට්ස් දාලා හරි ෂෝක්. ඉතින් මෙන්න මේ මල්ලි අපිට මේකට එන්න කිව්වා. ඒකේ ගොඩක් පිස්සා අයිටම්ස් තමයි තියෙන්නේ මම හිතන්නේ. Toki Cafe එක. ඒකටත් හොඳ ෆීඩ්බැක්ස් තිබ්බ සෝෂල් මීඩියා වල. අර වන්ලව් කියලා ගත්තේ නෙකට යන්න. ඒකට ගිහිල්ලා පල්ලයට එන්න තිබ්බනේ. එහෙම නේද අපේ ශාන්ති හුණුකුණෝ ඔය කකුල් රිදෙන ඇවිදින්න බෑ කියලා තමයි කියන්නේ ඔය. මට නම් කොච්චර ඇවිදත් එපා වුණේ නැහැ. ලස්සනයි ඉතින් මේ views එක. ඉතින් මං හරි ආසයි මේ වගේ vibe එකකට. ඉතින් මම පොඩ ඇවිද වටපිට බලවල ගියා. අනේ මේ කතා කරන්නේ. ඉතින් මගේ මේ ෂූලේස් එකත් එක්ක බෑ දැන් කීපාරක් නම් ගැට ගැහුවද කියනවා. ඒක හරියන්නේම නැහැ වැඩේ. එළියට එන ෂූලේස් එක. අපිට තව ඉස්සරහට යන්න ඕනේ නෑ කියලා හිතලා අපි ආපහු හැරිලා දැන් මේ යනවා. දැන් නම් අපි කන්න යන තැනටම තමයි දැන් යන්නේ කෙලින්ම කියලා. එන්නකො මාත් එක්ක අපි මොන වගේ තැනක්ද ඩිනර් එක ගන්න තෝරගත්තේ කියලා බලන්න. චිල් කැෆේ එකටම තමයි ආවේ. යනකොටත් කියාගෙන ගියානේ මේක හොඳයි කියලා. ඉතින් මේකටම තමයි ආවේ. අපි යමු. දැන් ටේබල් එකක් රිසර්ව් කරගන්න එක තමයි වැඩේ. මේක සෙනඟ ගොඩායි. දැක්කනේ ආපු ගම අංකල් ඇවිල්ලා කිව්වා එතන ඉඩ නැහැ උඩ කියලා. ඉතින් හොඳ වෙලාවට ඩවුන් ෆ්ලෝර් එකේ අපිට ටේබල් එකක් එම්ටි තිබ්බා. ඉතින් අපි ටක් ගාලා ගිහින් මේක ගත්තා. And I wanted to switch sides because of my mini skirt. ඉතින් මං ෂාන්ගෙන් මේ පැත්ත ඉල්ලගත්තා. මම ඔයාලට පෙන්නන්න චුට්ටක් චිල් කැෆේ එකේ මෙනු එක මේ විදිහට තමයි තියෙන්නේ. ස්ටාර්ටර්ස් තියෙනවා. ඉතින් මේන් කෝසස් තියෙනවා. ඔයාලට කැමති දෙයක් ඉතින් ඕඩර් කරගන්න පුළුවන්. අපිත් ඕඩර් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අපිට මෙනු එක ගෙනත් දීලා හොඳට කල්පනා කරලා ඕඩර් කරන්න වෙලාව දෙනවා ඉතින් මෙයාලා. කැෆේ එක ඇතුළ නම් ලස්සනයි. හැබැයි අපි උඩට ගියේ නැති නිසා උඩ මොන වගේද කියලා දන්නේ නැහැ. ඉතින් දවසක ගිහින් බලන්න ඕනේ ආපහු. මම සර්ව් කරන බොයි කෙනෙක්ට ඇහුවා අපිට උඩ ඉඩ නැද්ද කියලා. ඉඩ නැහැ කිව්වා. අපි ගිහින් බැලුවෙත් නැහැ. ඉතින් අපිට ඉක්මනට කාලේ යන්න ඕනි වුණා. බඩගිනි තිබුණා. ඊට පස්සේ අපි දෙන කෝක් එකක් ගත්තා. පොඩ්ඩක් දාඩිය දාලා එමු තිබ්බ ඇවිදපු නිසා. ඊළඟට ඔන්න අපි ඕඩර් කරපු ස්ටාර්ටර්ස් එක ආවා. පොටැටෝ වෙජස් තමයි ගත්තේ. මොසරෙලා චීස් බේකන් එහෙම ඇඩ් කරලා තියෙනවා. You like it, huh? You have one? You happy? Happy. Sorry? She's my girlfriend, yeah. She's my wife. They don't belong here.
ඔයාලට අහුණත් දන්නේ එහා පැත්තේ ශ්‍රී ලංකන් බෝයි කෙනෙක් හිටියා. එයාගේ පාර්ට්නර් නම් ෆොරිනර් ගර්ල් කෙනෙක්. ඉතින් එයා මගෙන් ඇහුවා ෂාන් මගේ ලවර්ද කියලා. මම ඉතින් කිව්වා ෂාන් මගේ හස්බන්ඩ්. අපි මැරි කරලා 3 year anniversary එක සෙලිබ්‍රේට් කරන්න තමයි ඇල්ලට ආවේ කියලා. ඒ so sweet. ඉතින් එයා කොළඹලු ලංකාවේ. ඉතින් අපි කතා කර තමයි ඩිනර් එක ගත්තේ. එයාලත් එක්ක රසට තිබ්බා. ඉතින් මේ පොටේටෝ වෙජ් එක බේකන් චීස් එහෙම ඇඩ් කරලා තිබ්බා. ඊළඟට මගේ මේන් ඩිෂ් එක මම ඕඩර් කරේ චීසි කාබනාරා නූඩල් එකක්. චාන ඕඩර් කරේ සීෆුඩ් රයිස් විත් සලාඩ්. එයාගේ එක නම් සෝයා උමි වගේ. හැබැයි යට පයිනැපල් ඇලර්ජික්. පයිනැපල් ටික මට තමයි කන්න පුළුවන් උනේ. ඒ හින්දා මම නම් අසේ පයිනැපල් වලට. ඉතින් මේකෙත් බේකන් චීස් මොසරෙලා චීස් ඔක්කොම දාලා හරිම රසට තිබ්බා. ඔයාලා චීස් කැෆේ එකට ගියොත් මේ චීසි කාබනාරා එක අනිවාර්යෙන් try කරන්න. මට ඉතින් කොයි හරි ගාගන්නේ නැත්තම් කන්න බෑ. ඒ මගේ හැටි. I'm so messy eater. ශාන්ට නම් ඒක අලලා ගිහින් වගේ හරිම රසට තිබ්බා මේ චීසි කාබනාරා එක. මම ආපහු ගියොත් අනිවාර්යෙන්ම ආපහු ගන්නවා. done and ශාන්නුත් කාලා ඉවරයි. අපි මේ potato wedges with cheese එක පැක් කරගත්තා. අරගෙන යන්න. මොකද අපිට ඔක්කොම කාලා ඉවර කරන්න බෑ. අපරාධයක මුලින්ම ඕඩර් කරේ කියලාත් අපිට පොඩ්ඩක් හිතුණා. හරි මොඩයින්. ඉතින් මේක ඇත්තම ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් නෝයි. හරි ලස්සනයි. ඊළඟට අපි යන ගමන් ගියා ඩ්‍රීම් කැෆේ එකේ බාර් ඒරියා එකට. මොකද අපිට රැට පොඩි දන්නවනේ පාටි එකක් දාන්න උවමනාවක් තිබ්බා. ඉතින් බියර් එකක් ගන්න බලන්න තමයි අපි ගියේ ඩ්‍රීම් කැෆේ එකට. අපි හොඳට කන බොන කට්ටියනේ. ඉතින් ඔයාලත් මං වගේම වෙන්න ඇති නේද? ඉතින් ජජ් කරන්න එපා. We don't judge, okay? සුදුවක් කළ සුදු අයලා එකතු වෙලා බිලියඩ්ස් ඒ කියන්නේ පූල් කියලා නේද මේකට කියන්නේ පූල් ප්ලේ කරනවා. බිලියඩ්ස් කියලාත් කියනවා. මම හිතන්නේ මම නම් දන්නේ නැහැ ප්ලේ කරනවා. wow සුදුවක් නම් she played well. dream cafe අපි ඊට පස්සේ අපේ ත්‍රිවිල් මල්ලි අර අපිව ටවුන් එකට ඇරලුවේ. එයා එනකන් එයාට කෝල් එකක් දුන්නා අපිව පික් කරන්න එන්න කියලා. එයාත් එක්කම යනවා කියලා හිතුවා. පික් මී දැම්මේ නැහැ. ඉතින් අපි ඉන්නවා මේ එයා එනකන්. ඩ්‍රීම් කැෆේ චිල් එකට එහා පැත්තේ. ඔහොම බලාගෙන ඉද්දී ඇල ටවුන් එකේ චූටි හිරිපොද වැස්සකුත් වැටුණා. ඒක මං හිතන්නේ පේනවද දන්නේ නැහැ. රෑ වෙලා හින්දා ඔයාලට වයිබ් එකක් තිබ්බේ. මං හරි ආස වුණා ටවුන් එකට. ඉතින් අපි ඔන්න අන්තිමට හොටෙල් එකට සම්ප්‍රාප්ත වුණා. ත්‍රිවිල් මල්ලිගේ 6 එක දීලා ඉක්මනට රූම් එකට යන්න ඕනේ. කීයට 800ද? මේ කල්ලන එයාටත් බයි බයි කියලා දැන් අපි රූම් එකට යනවා. හරිම මහන්සි දැන් චුට්ටක් අර ඇවිදින්න හැම වුණ නිසා
බඩත් පිරීලා හිතත් පිරීලා දැන් අපි රූම් එකට ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන අපේ පාටි එක දාන්න ඕනේ. ඔයාලට view එක පේන්නේ නැහනේ. රැල්ලත් හරිම ලස්සනයි. අපි ආවා. නේ කරගෙන ටවුන් එකට ගිහින් ඉඳන් ගත්තා. ඒ වගේ තින් ගොඩාක් කැෆේස් තියෙනවා. අපි ගියේ චිල් කැෆේ එකට. ඊට පස්සේ ග්‍රොසරි එකට චුට්ටක් ගියා. ඊට පස්සේ ගියපු ත්‍රිවිල් මල්ලිට කියලාම අපහු ඇල්ල කැම්ලට් එකට ඇරලා ගත්තා. Now we are off to bed. හෙට හම්බෙමු. හෙට හම්බෙමු කිව්වට චුට්ටක් ඉන්න හොඳේ. show you. Lights දාලා අපේ පාත්. double light කරන්න. මේක ඇත්තටම හරිම සුවඳයි. ඉතින් මේ අපි දාලා ගියපු විදිහ දාලා ගියා. ඉතින් අපි ටී එකක් හදමුනේ බබා. ඒක පින්නේ මෙතන lights අපේ බඩු ටික ඇදලා ගියපු විදිහට මේ බාත්රූම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ guys. මාරම ඉඩ තියෙනවා. ඒ වගේම hot water facility එක තියෙනවා. ඉතින් shock soap තියෙනවා. ඉතින් මේ මගේ බඩු ටික ගණන් ගන්න. ඒ වගේම හරිම spacious. මේ අපේ ඒවා තියාගන්න හැම තියෙන hair dryer එකක් තියෙනවා. ඉතින් අපේ මනසට මේක නැතුව බෑ. මේකත් උස්සගෙන ඇවිල්ලා body lotion එක. මේ මගේ makeup ටික තියෙනවා. wash basin එක. ඉතින් this is me. අපි ඉතින් යාළුවා ටවුන් එකට ගිහිල්ලා ආවා. So good. මේ මෙච්චර ඉඩ තියෙන ඉතින් නට නාන්න පුළුවන්. හෙට පෙන්නනවා මේ ගැලේ හරියම ලස්සන වීඩියෝ එකක් තියෙනවා. අනික හරිම සුවඳ හරිම ක්ලීන්. ඇල්ල කැම්ලට් කියන්නේ ඉතින් හරිම ක්ලීන්. හැබැයි ප්‍රශ්නයකට දෙන්නේ මෙන්න මේ කකුලේ වැදුනොත් ඉවරයි. Good morning. මේක තමයි රූම් එකට තිබ්බ morning view එක. ඔයාලා විශ්වාස කරනවද මේක මෙච්චර ලස්සනයි කියලා? මේ උදේ 6ට විතර ඇති. එන්නකෝ බැල්කනි එකේදීත් අපිට පේන view එක මම පෙන්නන්න. ලේම් පුංචියක් ඉඳලා පැනලා දිව දැක්කද? wow. මාරම ලස්සනයිනේ. හොටෙල් එක බුක් කරපු එකට මම චුට්ටක්වත් රිග්‍රෙට් වෙන්නේ නැහැ. මම මේ view එක නිසාමයි බුක් කරේ. සෝෂල් මීඩියා වල යාලා දාලා තියෙන view එකමයි තියෙන්නේ ඉතින්. මේ තියෙන්නේ වොෂ්රූම් එකේ ඉඳලා බැලුවාම අහස හරියම ලස්සනයි අනේ ෂෝයි. Wow, I'm so impressed with the view. ශාන්තාම නිදී. එයා තාම නිදී ආව හැරවන්න ඕනේ. නිදි කුඹරයක්. ඉතින් ටී එකක් හදන්න කෙටල් එක දැම්මා. මේ අපි ගත්ත අර මේ පොටේටෝ වෙජ් එක. ඒක අපි අර බිය එකත් එක්ක බයිට් එකට ගත්ත. හැබැයි ඉතුරු වුණා. ඉතින් ටික අවුව වැටෙනවා ඇල්ල ටවුන් එකට දවල් වෙදි චුට්ටක් අවුව වැඩි. අපි ඉතින් ටී බල හිටියා. බ්‍රෙක්ෆාස්ට් එක එනකන් අපි විසේකාරි බැලුවා. Hi Sean, එනම් next vlog එකෙන් හම්බෙමු ළමයි.